හෙලෝ වෙල්කම් බැක් ටු our miracle life. කොහමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා මං හිතනවා. good morning හැමෝටම. මගේ Sunday reset day එක කොහොමද ගෙවුනේ කියලා තමයි අද මං ඔයාලත් එක්ක share කරගන්න යන්නේ. අපිට rest and reset day එකක් තියෙන්න ඕනේ අපේ ශරීරය සහ මනස සැහැල්ලු කරගන්න. අපි හැමදාම එකම දේ කරනවා මැෂින් එක වගේ උදේ නැගිටපු වෙලේ ඉඳන් වැඩ කරලා අපේ මනසට සහ ශරීරයට පොන්චි හරි නිදහසක් දෙන්න ඕනි. එකම එක දවසක් හරි තියෙන්න ඕන සතියට. අද මට කරන්න ලොකු වැඩක් නෑ. හැබැයි මම කරන්නම් කියලා කරගන්න බැරි වුණ වැඩ ටිකක් තියෙනවා එකතු වුණ. අන්න ඒ වැඩ ටික අද අනිවාර්යෙන් ඉවර කරගන්න ඕනේ අලුත් සතිය පටන් ගන්න කලින්. ඒ වගේම මගේ අලුත් සතිය ප්ලෑන් කරගන්නත් ඕන අද නිදහසේ. ඉතින් මම මුලින්ම ලොකු වැඩ කරන්න ගියේ නෑ. අද Nescafe එකක් හදාගෙන මුලින්ම පොතක් කියවන්න තමයි හදන්නේ. මේකත් මගේ අතපසු වුණ වැඩවලින් එකක්. ඔයාලා චුට්ටක් හිතලා බලන්න දුන් දාන Nescafe එකක් කියවන්න පොතක්. එතකොට ඉටිපන්දම ඒක මාරම කම්බිනේෂන් එකක්. ඉතින් මම පොතෙනුත් ටිකක් කියවලා ඊළඟට මගේ අද දවස ප්ලෑන් කරගන්න තමයි මේ හදන්නේ. මට අද මගේ පොත කියවන්න ඕනේ. ඒ වගේම අද දවස වීඩියෝ කරන්න ඕනේ. ඊළඟට මගේ ඉදිරි සතියේ වීඩියෝ ප්ලෑන් එක හදන්න ඕන. ඒ වගේම පොඩ්ඩක් අස් කරගන්නත් ඕනි. මොකද අලුත් සතියක් නෙන්නේ ඉස්සරහට. ලොකුවට අස් කරගන්න නම් දෙයක් නැහැ. නමුත් මම කැමති පිළිවෙලට නීට් එකට පහුවෙනිදා දවස පටන් ගන්නකොට තියෙනවා බලන්න. එතකොට මගේ මනසට මාර රිෆ්‍රෙෂ් එකක් දැනෙනවා. ඉතින් මම නිතරම උත්සාහ කරනවා මට පුළුවන් වෙලාවට පුළුවන් තරම් ක්ලීන් කරලා තියාගන්න. ඉතින් ඇත්තටම මට උනේ අද මම මේ ඔක්කොම උදේ අස් කරලා හැම කොහොම හරි මට නිදිමතක් ආවා. ඊට දැන් අද දවස ඔළුව නිදහස්නේ වැඩ කරගන්න කියලා ලොකු දෙයක් නැහැනේ. ඉතින් මම පොඩි නැප් එකක් දැම්මා. ඒක පොඩිමත් නෑ. ඉතින් පැය දෙකක් විතර නිින්ද ගියා මට. ඊට පස්සේ ඉතින් මම නැගිටලා වොෂ් එකක් එහෙම දාගෙන මල් පූජා කරා හවස් වෙලා හින්දා. ඊට පස්සේ ඉතින් ආයෙත් Nescafe එකක් හදාගත්තා. චොකලට් එකකුත් කන ගමන් බොන්න. දැන් මට අද දවසේ කරන්න තියෙන්නේ මගේ ඉදිරි දවස් ටික ප්ලෑන් කරගන්න විතරමයි. අනිත් ඔක්කොම ටික මම කරගත්තා. මම මීට කලිනුත් ඔයාලත් එක්ක කියලා තියෙනවා මට මගේ මයින්ඩ් එක පොඩ්ඩක් අවුල් වුණ වෙලාවට මම කරන්නේ අනිවාර්යෙන් කොලයක් පෑනක් අරගෙන ප්ලෑන් කරන එක. ප්ලෑන් කරන එකෙන් මම ලොකු මොටිවේෂන් එකක් ලබනවා. ඉතින් ඒක මම දන්නේ මට ඒක ඉස්සරින්දම තියෙන දෙයක්. ඉතින් ප්ලෑනින් කියන්නේ මගේ හොබි එකක් වගේ. ඇත්තටම ඒක හිතුවොත් ඔයාගෙත් ඔළුව අවුල් වෙලා නම් තියෙන්නේ අනිවාර්යෙන් පොඩ්ඩක් මේ දේ කරලා බලන්න හරියයිද කියලා. කොලේකුයි පෑනකුයි අරගෙන ඔයාට කරගන්න තියෙන වැඩ මොනවද කියලා ලිස්ට් එකක් හදාගෙන ඒකේ ප්‍රයොරිටි එක දෙන්න ඕන මොන දේවල් වලටද කියලා මාක් කරගෙන ඒ දේවල් චුට්ට කරගන්න බලන්න.
අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. Thank you for watching. See you next time. Bye miracles.